හයි ගයිස් කෝබදිතින් වලට ඔන්න ඉතින් කාල් එකට පස්සේ මංවලට මිරකිවල සයවන දිගහැරුමේ එපිසෝඩ් එකක් ගේන්න හිතුවා. ඉතින් මේ එපිසෝඩ් එක අනිත් එපිසෝඩ්ඩට වඩා ගොඩක් විශේෂයි. මොකද මේ එපිසෝඩ් එකෙන් ඔයාල කාලයක් ඉඳ බලාගෙන හිටපු. ලයිලාගේ අකුමරූපය ඔයාට දැකගන්න පුළුවන්. ඒවගේම ඔයාල දැනගෙන හිටපු නැති රහස් කීපයක්ම මේ පිසෝඩ් එක බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් කතාවට යන්න කලින් මතක් කරනවා ඔයාල තාමත් අපිය සබස්ක්‍රයිබ් කළ නැත්තං අපිය සබස්ක්‍රයිබ් කරලා අපේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඒ වගේ මේ වීඩියෝ එක ලයිකයක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තාත් වැඩි පරක්කු නොකර අපිය මද කතාව බලන්න. කතාව පටන්ගද්දී අපිට පෙන්නන්නේ පස්සනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ සිදුවීමක්. ඉතින් මේකෙදි මොනක් එයාගේ ගෙදරට වෙලා අපේ රතුචූටිව හොයන ගමනු ඉන්නේ. මේ වෙලාවෙද්දියා කගාමිගේ අම්මට කෝල් එකක් ගන්නවා. මොනක් සුරුමිට කියනවා රතුචූටි ඉන්න තැන මම දන්නවා. එයා දැන් පරිවර්තනය වෙලා ඉන්නේ. එයා ගැන මම බලා ගන්නම්. එතකොට ඔයා පූස් කොල්ලගෙන හොයන්න. මේ වෙලාවේදී සුරුමි මොනාක්ට උපදෙස් දෙනවා ඔයා දැන් ඉන්න උමතුවෙන්. ඒ නිසා කරන දෙයක් පරිස්සමට කරන්න. මේකට උත්තර දෙන මොනාක් කියන්නේ මං කරන්න ඕන දේ මම හොඳටම දන්නවා. සමහර විට මම මේ කරන දේවල් වලින් අපි දෙන්න කාලයකට හම්බෙන්නේ නැති වෙයි. එහෙම කියලා එයා කෝල් එක කට් කරනවා. ඒත් එක්කම සුරුමි කාට හරි කෝල් එකක් අරගෙන කියනවා මොනාක් මාව සිස්ටම් එකකින් ඉවත් කළා. මේ වෙලාවේදී මට වගේ උදව් වුණා. ඒ නිසා ඉක්මනට මොනාගේ ගෙදරට යන්න. එහෙම කියලා එයා කෝල් එක කට් කරනවා. ඒත් එක්කම අපිට දැන් පෙන්නන්නේ වර්තමානය. ඒඩ්‍රියන්ගේ ආරක්ෂකයා මෙරිනෙට්ලා බේකරියට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේදී මෙරිනෙට් එයාට ඒඩ්‍රියන්ට දෙන්න කියලා කෑම පාර්සලයක් දෙනවා. ආරක්ෂකයා ඒක අරන් යනවත් එක්කම මෙරිනෙට්ගේ අම්මා අහනවා ඔයා ආයෙත් ඒඩ්‍රියන් පුදුම කරන්නද යන්නේ කියලා. මේකට උත්තර දෙන මෙරිනෙට් කියන්නේ ඔව් හැබැයි එක සාර්ථක වුණාට පස්සේ මං ඒ ගැන ඔයාලට කියන්නම්. ඒත් එක්කම අපිට බලාගන්න පුළුවන් මෙරිනෙට් දීපු කෑම පාර්සලය ඒඩ්‍රියන්ගේ ආරක්ෂකයා ඒඩ්‍රියන්ට දෙනවා. ඒඩ්‍රියන් ඒකේ තියෙන එක කෑම එකක් කනකොට ඒකේ කොල්ලේක ඇඳලා තියෙනවා කුරුල්ලෙක්ගේ ගෙදරක්. ඉතින් එයා තවත් කෑම එකක් කනකොට ඒකේ තියෙන්නේ පුංචි බීජ මල්ලක්. අන්තිම කෑම එකේ තියෙන්නේ කුරුල්ලෙක්ගේ විසිල් එකක්. ඉතින් මේ කුරුල්ලගේ චිත්‍රය දිහායි මේ බීජ මල්ලයි ඒ වගේ මේ විසිල් එකයි දිහා බලාගෙන ඉන්න ඒඩ්‍රියන්ට මෙරිනෙට් මේ මොකද්ද කියන්නේ කියලා එකපාරට මතක් වෙනවා. ඊට පස්සේ ඒඩ්‍රියන් එයාලගේ ගෙවත්තේ තියෙන කුරුළු කූඩේ ළඟට යනවා. එයා කරන්නේ අර විසිල් එක නාද කරන එක. ඒත් එක්කම ඒක ඇතුලින් තම කුරුල්ලෙක් අපේ ඒඩ්‍රියන්ගේ අතට එනවා. ඊට පස්සේ ඒඩ්‍රියන් අර බීජ මල්ලේ තිබ්බ කෑම ටික මේ කුරුල්ලට කන්න දෙනවා. ඒඩ්‍රියන් ඊට පස්සේ තමයි දකින්නේ මේ කුරුල්ලගේ කකුලේ මෙරිනෙට් එක නෝට් එකක් ලියලා තියෙනවා කියලා. ඉතින් ඒකේ ලියලා තියෙන්නේ ඒඩ්‍රියන් මං ඔයාට ගොඩක් ආදරේ කියලා. මේක දැකපු ඒඩ්‍රියන් ගොඩක් පුදුම වෙලා මෙරිනෙට්ට වොයිස් මෙසේජ් එකක් දාලා කියනවා ඔයාගේ පුදුම කිරීම දැකලා මං ගොඩක් සතුටු වුණා. මාත් ඔයාට ඇත්තටම ගොඩක් ආදරේ මෙරිනෙට්. ඉතින් ගෙදර ඉඳලා මේ වොයිස් මෙසේජ් එක අහන අපේ මෙරිනෙට්ට ගොඩක් සතුටුයි. ඒඩ්‍රියන් තමාටම දුකින් කියා ගන්නවා හැමදාම මෙරිනෙට් මාව පුදුම කරනවා. මම හැමදාම කරන්නේ ඒකට ස්තුති කරලා එයාට වොයිස් මෙසේජ් එකක් යවන එක විතරයි. මේ වෙලාවේදී බ්ලැක් කියනවා එහෙනම් ඔයත් අපේ මෙරිනෙට්ට පුදුම කරන්න කියලා. මේ නිසා ඒඩ්‍රියන් කරන්නේ මෙරිනෙට්ට පුදුම කරන්න එයාට ඇඳුමක් මහන්න පටන් ගන්නවා. හැබැයි යාළුවනේ අපේ ඒඩ්‍රියන් ඇඳුම් මහන්න දන්නේ නැහැ. එයා එකපාරකුත් මේ විදිහටම අපේ මෙරිනෙට්ට ඇඳුමක් මහලා දීලා එයා පුදුම කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒඩ්‍රියන් මෙරිනෙට්ට දුන්නේ ෂර්ට් එකක් වුණාට මෙරිනෙට් හිතුවේ ඒඩ්‍රියන් යාට දුන්නේ තුවායක් කියලා. ඒකෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නේ ඒඩ්‍රියන් මහපු ඇඳුම් මොන වගේද කියලා. ඔන්න යාළුවනේ දැන් අපිට පෙන්නන්නේ අපේ කගාමිව. එයා ෆීලික්ස් එක්ක වීඩියෝ කෝල් එකක් අරගෙන කතා කර ඉන්නේ. ඉතින් අද තමයි ෆීලික්ස් ලන්ඩන් වල ඉඳලා පැරිසියට එන්නේ. ඉතින් මේ වෙලාවේදී අපේ කගාමි ෆීලික්ස් එනකම් බලන් ඉන්න දුම්රිය තොටුපළට යන්න හදනකොට සුරුමි මැඩම් යව නවත්තනවා. කගාමිගේ අම්මයාට කියන්නේ දැන් ඔයා පන්ති යන වෙලාව හරි කියලා. හැබැයි කගාමි පොඩ්ඩක් කේන්තියෙන් වගේ කියනවා අම්ම අපි මේ ගැන කතා කරලා තියෙනවනේ. මම ආයේ කවදාවත් ඔය වගේ වැඩකට නැති දේවල් කරන්නේ නෑ. මේකට උත්තර දෙන්න සුරුමි කියන්නේ ඔයා ඔය කොල්ලව හම්බෙන්න ගිහිනුත් කරන්නේ වැඩකට නැති දේවල් තමයි. ඉතින් මේකට අපේ කගාමි ටිකක් කේන්ති යනවා. අම්මේ පීලිස් නිකම් කොල්ලෙක් නෙවෙයි. මේ වෙලාවේදී කගාමිගේ කුවාම වෙච්ච ලෝන් අපේ සුරුමි මැඩන්ට කියනවා ෆීලිස්යි කගාමි ආදරය කරනවා. ඒ දෙන්නට එයාලා නැතු ඉන්න බෑ. ඉතින් යාළුවනේ සුරුමි මැඩම් ඇත්තටම දන්නවා කගාමි තමයි මකර මිරකියුලස් එකේ අයිතිකාරිය කියලා.
හැබැයි ඒකයා දැනගත්ත කොහොමද කියනං අපිට දැම්ම දැනගන්න පුළුවන් වෙන්නේ නෑ. ඉතින් ගොඩක් හිතින් කඩා වැටිච්ච සුරුමි කියනවා මං ඔයා වෙනුවෙන් මගේ ජීවිතය ගොඩක් දෙවල් කැප කරා. එහෙම එකේ මට බලන් ඉන්න බෑවා රාශ්‍ය කොල්ලෙට බිලි වෙනවා. කගාමි කියනවා අම්මේ කවදාවත් ෆිලිස්මට නරක දෙයක් කරන්නේ නෑ. එයා තමයි මගේ ජීවිතයේ තේරුම්ගත් එකම කෙනා. ඔයා වගේ මගේ ජීවිතය කවදාවත් පාලනය කරන්න උත්සා කරේ නෑ. අහංකාර කෙල්ල තමුන් අපේ පවුල කෙනෙක් වෙන්න සුදුසු නෑ. මෙහෙම කියපු සුරුමි අපේ කගාමිගේ අතේ තියෙන මුද්ද ගලවන්න උත්සා කරනවා. ඉතින් මේ වෙලාවදී අපේ කගාමිට ගොඩක් කේන් තියෙනවා. කගාමි කරන්නේ මකර කෙල්ල විතර වෙනස් වෙලා තමන්ගේ අම්මව නවත්තන එක. කගාමි මේ වෙලාදි ගොඩක් කේන්තියෙන් කියනවා ඔයා ගේබ්‍රියල්ගේ හවුල්කාරයෙක් කියලා දැනගත්තත් මම රතුචූටිට පොරොන්දුනා ඔයාව වෙනස් කරනවා කියලා. ඉතින් කගාමි මේ වෙලාවදී තමන්ගේ ශක්තිය එයාගේ කේන්තිය විදිර පිට කරනවා. කගාමි ඊට පස්සේ ගොඩක් දුකින් කියනවා මට බෑ එඩ්‍රියන්ගේ තාත්තට යව නැතිවුණා වගේ ඔයාවත් නැතිවෙනවා දකින්න. ඔයා හිතන්න අපි කොච්චර වාසනාවන්තද මෙච්චර අපිට දේවල් වෙලත් අපි තාමත් එකට ඉන්නවා. කරුණා කල්ලා අපේ සතුර විනාශ කරන්න එපා. එහෙම කියපු මකර කෙල්ල සුළම් මකර බවට පත්වෙලා මෙතනින් අතුරු දහම් වෙලා යනවා. මෙ අතර අපිට බලාගන්න පුළුවන් අපේ මෙරිනෙට්ට පුදුම කරන්න උත්සා කරන අපේ ඒඩ්‍රියන්ව. මෙරිනෙට්ට දෙන්න ඒඩ්‍රියන් කේක්කයක් හදන ගමනු ඉන්නේ. හැබැයි ඒක හොඳටම කර වෙලා. ඉතින් ඒඩ්‍රියන්ගේ මේ සැලැස්ම අසාර්ථක වෙලා යනවා. ඊට පස්සේ ඒඩ්‍රියන් තීරණය කරනවා ලොකු මස්කෑල්ලොකුත් අරගන මෙරිනට බලන්න යන්න. හැබැයිතින් පාරහිටපු බල්ලෙක් ඒ මස්කෑල්ල අරගෙන දුවනවා. ඒඩ්‍රියන්ගේ මේ සැලැස්මත් මේ විදියට අසාර්ථක වෙලා යනවා. ඊට පස්සේ යාළුවනේ අපිට අයත් කතාවෙන් බලාගන්න පුළුවන් සුරුමි මැඩම්ව. ඉතින් යාළුවනේ දැන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. සුරුමි මැඩම් මන්දෝනාට එයාට හැමදේම පේන යන්ත්‍රයක්කයා ඇසට සවි කරගෙන ඉන්න කියලා. ඒත් එයා මේ ගැන කිසිම කෙනෙට කියල නෑ. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා මීට අවුරුදු කීපයකට කලින් ටෝකියෝ වෙල වෙච්ච සිදුවීමක්. ඉතින් ඇත්තටම සුරුමි කගාමි පැඩිසියට එන්න කලින් වෙච්ච සිදුවීමක් තමයි අපිට මේ දැක්ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාදි සුරුමිට ගේබ්‍රියල්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් මේ දෙන්නයි කතාබහෙන් අපිට තේරෙනවා ඒඩ්‍රියන් සහ ෆිලික්ස් වගේම අපේ කගාමිත් මොනර මිරකියුලස් එකේ බලෙන් ඉපදිච්ච දරුවෙක් කියලා. ඉතින් ඒ මොනර මිරකියුලස් එකේ බලපෑම නිසා තමයි සුරුමි මැඩම් අන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම කගාමිය මවපු මොනර පිහාට තියෙන්නේ අර කගාමිගේ ඇඟිල්ල තියෙන මුද්දේ. ඉතින් මේ ගැන කගාමිත් දන්නවා. ඒ නිසා තමයි අර කලින් සිදුවීමේදී සුරුමි මැඩම්යාගේ මුද්ද ගලවන්න යනකොට කගාමිට කේන්ති ගියේ. ගේබ්‍රියල් සුරුමිට කියනවා ඔයා මට රතුචූටිගේ පූස්කොල්ලගේ මිරකියුලස් ගන්න උදව් කරොත් මම මගේ නෝනට පණ දෙනවා වගේම ඔයාට නැවතත් ඇස් පෙනීම ලබා දෙනවා. සුරුමි මේ වෙලාදි කියනවා මට ඕන කරන්නේ මගේ කගාමිට හොඳ ස්වාමි පුරුෂයෙක්. ඒ කියන්නේ කීකරු කඩවසම් ඒවගේ ආදරණීය සමහරවිට ඔයාගේ පුතා වගේ කෙනෙක්. මං හිතන්නේ ඔයාගේ පුතයි මගේ දුවයි තමයි ගැලපෙනම දෙන්න. අපි මුලින් මේ දෙන්නව මුණ ගස්සමු. ඉතින් මේකට ගේබ්‍රියලුත් කැමති වෙනවා. ඉතින් යාළුවනේ මේ හේතුව නිසා තමයි කගාමි සුරුමි ටෝකියෝ වලින්දලා පැරිසියට ආවේ. ඔන්න යාළුවනේ අපිව ආයෙත් අරන් එන්නේ වර්තමානයට. සුරුමි තමන්ගේ මතකයෙන් අවදි වෙනකොට එයා ළඟ ඉන්නවා අපේ ලායිලා. ඔන්න යාළුවනේ මේ සීසන් එකේ පළවෙනි පාරට ලායිලාගේ මූණ අපිට පෙන්නන්නේ මේ කොටසින්. පුදුම කියන්නේ ලායිලා සුරුමිට කතා කරන්නේ අම්මේ කියලා. ලායිලා සුරුමිගේ දුව වුණේ කොහොමද කියලා නම් අපිට දැම්ම දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ලායිලා මේ වෙලාවේදී නූරෝගේ බලය පාවිච්චි කරලා අලුත් අකුමගේ ස්වරූපයට පත්වෙනවා. යාළුවනේ ලායිලාගේ සුපිරිවීර නම තමයි ක්‍රිසලස්. ලායිලා සුරුමිට කියනවා ඔයා ගොඩක් දුකින්නේ දින්නේ කගාමි ඔයා කියපු දේ අහපු නැති නිසා. කගාමිව පාලනය කරන්න නම් මොනර මිරකියුලස් එකේ මොනර පිහාට තියෙන මුද්ද කගාමිගේ ගන්න එක අමාරුයි. ඒ වුණත් අපිට යව පාලනය කරගන්න බැරි වුණාට අපිට පුළුවන්නේ අපි ළඟම යව තියාගන්න. ඉතින් යාළුවනේ ලායිලාගේ සැලැස්ම තමයි සුරුමිව අකුමා ග්‍රහණයට පත් කරලා ඒ බලය පාවිච්චි කරලා පීලිස්ගේ මොන්ර මිරකියුලස් එකේ පිහාටෝ තියෙන මුද්ද එයා ළඟට ගන්න එක. ඉතින් පීලිස්ස පාලනය කරන්න පුළුවන් වුණා කියන්නේ අනිවාර්යෙන්ම කගාමිවත් පාලනය කරන්න පුළුවන් කියන එක. ඉතින් ලායිලාගේ මේ සැලැස්මට සුරුමි කැමති වෙනවා. මේ අතරේ දුම්රිය තොටුපොළේදී අපිට බලාගන්න පුළුවන් පීලිස්සේ කගාමි මුණ ගැහෙනවා. මේ දෙන්න හම්බුන ගමම කතා වෙන්නේ අපි මෙරිනෙට් ළඟට යන්න ඕන. මෙරිනෙට් විතරයි අපිට උදව් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් අපේ පීලිස්සේ කගාමි අපේ මෙරිනෙට් ළඟට යනවා. ඉතින් ඇත්තටම මේ දෙන්න ඇවිත් තියෙන්නේ මෙරිනෙට්ගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න. ඒ තමයි අපි දැන් දන්නවනේ ෆීලිසුයි කගාමියයි නිර්මාණය කරලා තියෙන්නේ මොනර මිරකියුලස් එකේ බලපෑමින් කියලා.
ඉතින් ඒ දෙන්නාව මවබු මොල්රපිහාට ඇතුළත් කරපු මුදු දෙක දැන් තියෙන්නේ අලගත්තේ. හැබැයි මේ දෙන්නට ලොකු බයත් තියෙනවා. මේ මුදු දෙක කවුරුහරි නරක කෙනෙක්ගේ අතකට කියොත්. ඒ කෙනාට දෙන්නවම පාලනය කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙන කීප අවස්ථාවකම මේ මුදු දෙක එක එක තැන්වල හංගන්න උත්සා කළ තියෙනවා. ඒත් හැබැයි එක මේ දෙන්නගේ ජීවිතවලට අවදානම්. ඒ නිසා තමයි මෙයාල මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට අපේ මෙන්නට ළඟට ඇවිත් තියෙන්නේ. මෙන්නට අහනවා මංවාට උදව් කරන්නේ කොහොමද කියලා. ඉතින් ෆිරිස්සේ කගාමී කියනවා අපේ මුදු දෙක ඔයාගේ යෝයෝ එක ඇතුළේ දාලා තියාගන්න. එතකොට කිසිම කෙනෙක්ට බෑ අපිව පාලනය කරන්න. යාළුවනේ මේනට මේක ලේසි දෙයක් වුණාට මේ වගේ අවදානමක් අපේ මේනට් ගන්න කැමති වෙන්නේ නෑ. ඉතින් ටිකිට් කියන්නේ ෆිලිසේ කගාමී කියන දේමයි. ඉතින් අන්තිමේදී මේනට් මේ වැඩේට කැමති වෙලා රතුචූටි බවට පත්වෙනවා. ඊට පස්සයා මුදු දෙක ගන්න හදනකොටම එක පාට්ටම කාම්බරයට එනවා ඒඩ්‍රියන්. ඉතින් මේ වෙලාවෙදී ඒඩ්‍රියන්ගේ අතට හවුවෙන් නැතිවෙන්න රතචූටි මේනට් බවට පත්වෙන්නේ බොහොම මාර්වෙන්. ඒඩ්‍රියන්ටත් ගොඩක් සතුටුයි මෙරිනෙට් එක ෆිලිස්සුයි ඒ වගේම කගාමිත් ඉන්නවා දැකලා. ඉතින් ටිකකින් අපේ කට්ටියට මතක් වෙනවා ඒඩ්‍රියන් ආපු වෙලාවෙදී එයාලගේ අතේ තිබ්බ මුදු දෙක බිමට වැට්න කියලා. ඊට පස්සේ තුන් දෙනාම මුදු දෙක හොයන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපේ ඒඩ්‍රියන්ට හම්බෙනවා. ඉතින් මේ මුදුවල තියෙන රහස්ස අප ඒඩ්‍රියන්නන් දන්නේ නෑ. ඒ නිසා ඒඩ්‍රියන් කරන්නේ මේ තුන් දෙනාව පොඩ්ඩක් බයිට් කරන්න. මේ මුදු දෙක අරගෙන බොරු මැජික්කයක් පෙන්නවා වගේ ඒක අතුරු දහන් කරන්න හදනවා. ඉතින් ඒඩ්‍රියන් නොදනුවත් වනත් කගාමිගේ ෆිරිස්ගේ ජීවිතෙත් එක්ක තමයි ඒඩ්‍රියන් මේ සෙල්ලං කරන්නේ. ඉතින් මේ නිසා කගාමිටයි ෆිරිස්ටයි ගොඩක් කේන් තියනවා. ඒත් එක්කම කගාමිට එයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා. කගාමියක කට් කරනවත් එක්කම එක පාට මේනට්ගේ කාම්බරේ වහල විනාශයනවා. බැලින්නන් සුරුමි මැඩම් අකුමගහට පත්වෙලා. මේ වෙලාති සුරුමි කගාමිට එයාගේ බලය පාවිච්චි කරනවා. හැබැයි ඒක වැදෙන්නේ ෆිලිස්ට. මේ නිසා ෆිලිස්ට ගල් පිළිමියක් බවට පත්වෙනවා. ඊට පස්සේ සුරුමි කරන්නේ එයාගේ බඩ ඇතුළට පිලිස්ස දාගන්න එක. ඉතින් සුරුමිගේ බඩ ඇතුළේ ඉන්න ලායිලා එහෙමත් නැත්තම් ක්‍රිසලස් ෆිලිස්ස නිරීක්ෂණය කරලා බලනවා එයාගේ අතේ මුද්ද තියෙනවද කියලා. ඒත් හැබැයි යාළුවනේ දැන් මුද්ද තියෙන්නේ ඒඩ්‍රියන් ළඟනේ. මේ වෙලාදී කගාමි ඒඩ්‍රියන්ගෙන් ෆිලිස්ගේ මුද්ද ඉල්ලගන්නවා. කගාමි කරන්නේ සුරුමිගේ ඉස්සරහට ගිහිල්ලා මකර කෙල්ල බවට පත්වෙන එක. ඊට පස්සේ මෙතනට රතචූටි පූස් කොල්ලයිත් එනවා. රතචූටි එයාගේ වාසනාවේ බලය පාවිච්චි කරන්නකොට ඒකට හම්පෙන ලොකු වාහනයක්. ඉතින් මේ වාහනේ කෙලින්ම වැටෙන්නේ සුරුමිගේ ඇඟට. හැබැයි සුරුමිට පුළුවන් වෙනවා එයයි කඩුවෙන් පහර දීලා මේ වාහනේ විනාශ කරන්න. ඒත් එක මකර කෙල්ල කරන්නේ ජල මකර බවට පත්වෙලා ලොකු ස්වරූපයක් අරගෙන සුරුමිව අල්ලගන්නවා. පූස් කොල්ල කරන්නේ පූස් බලය පාවිච්චි කල්ලා කගාමිගේ අම්මගේ අතේ තියෙන කඩුව විනාශ කරන එක. ඒත් හැබැයි ඒක නෙමේ අකුම ඉන්නේ. මේ වෙලාවේදී මකර කෙල්ලයාගේ අම්මට එක එක දේවල් කිය එයාගේ සිත සංසුන් කරන්න උත්සාහ කරනවා. ඒත් එකම ක්‍රිසලස් කගාමිගේ අම්මට කියනවා ෆිලිස්ගේ අතේ යාගේ මුද්ද නෑ ඒ නිසා අපි දැන් මේ වැඩේ නවත්තමු කියලා. මොකද යාළුවනේ ක්‍රිසලස් මේ වගේ සැලැස්මක් ඇදුවේ ෆිලිස්ගෙන් එයාගේ මුද්ද ගන්න ඕන නිසා. ඉතින් සුරුමිගේ බඩ ඇතුළේ ඉන්න ක්‍රිසලස්ට පැනගන්න අවස්ථාවක් උදා කරපු සුරුමි කරන්නේ ස්වේච්ඡාවෙන්ම අකුමාග්‍රහණයෙන් නිදහස් වෙන එක. ඉතින් යාළුවනේ මේ සැරේ දිනම් කගාමි එයාගේ අම්මත් එක්ක කේන්ති ගත්තේ නෑ. එයා ගොඩක් ආදරෙන් තමන්ගේ අම්මව වැළඳ ගන්නවා. ඊට පස්සේ රතචූටි හැමදේම තිබිච්ච විදිහට පත් කරනවා. මේ නිසා පිළිමයක් වෙච්ච අපේ ෆිලිස්ටත් ආයේ පණෙනවා. ඊට පස්සේ කගාමි කරන්නේ ෆිලිස්ගේ මුද්ද එයාට දෙන එක. ඉතින් මේ සතුටින් පිරුණු ජයග්‍රහණය දිහැ ගොඩක් කෑතින් ඉඳන් ක්‍රිසලස් බලාගෙන ඉන්නවා අපිට බලාගන්න පුළුවන්. ඉතින් කතාවේ අන්තිමට පෙන්නනවා අපේ ඒඩ්‍රියන් මේඩ්නට්ලා ගෙදරට රෑ කෑමකට ඇවිල්ලා කියලා. ඒත් එක්කම මේ එපිසෝඩ් එක අවසන් වෙනවා.